හලෝ යාළුවනේ මං හිතනවා ඔකට්ටිය හොඳින් ඇති කියලා වීඩියෝ එකක් දාන්න පොඩ්ඩක් පරක් වුණා මොකද අපිට පොඩි ප්‍රශ්න වාගයක් වෙලා අපි ගියා බදුල්ලේ ඒ ගිහිල්ලා එන ගමන් තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ අපි එන්නේ බදුල්ලේ ඉඳන් බුත්තල පාරේ අපිට හම්බුණා අලි එක්ක අපි හිතුවේ අර අලි හිඟන්න වෙන්නේ නැති කියලා අපි ඉතින් අපේ පාඩුවේ ෂේප් එකේ අපි යන්න ගියා ඉතින් මොකටත් කියලා මට සැකේට මම වාහනේ පොඩ්ඩක් ස්ලෝ කරලා අයින් කරලා නතර කරා රිවර්ස් එකටත් මම පොඩ්ඩක් ආවා එයා පාරේ දකුණු පැත්තෙන් හිමීට ඉස්සරහට එනවා දැන් මම හිතුවේ දකුණු පැත්තෙන් එද්දී එයා දකුණු පැත්තේ යයි කියලා ඔන්න බලන්නකෝ මට වෙන දේනේ තව පොඩ්ඩක් ගියා නම් ඉවරයි මම ඉතින් එන නිසා මම හිමීට වාහනේ ඉස්සරහට ගත්තා මෙන්න බොලේ ආවා මට ගහන්න මම ඒ වෙලේ සේනිකම ගත්ත පිටිපස්සට වාහනේ. තව පොඩ්ඩක් ගියා නම් මං ඉවරයි. ඊට පස්සේලා එයා එක්ක ඉතින් මම දැන් කල්පනා කරා මොකද කරන්නේ කියලා. මම ටික වෙලාවක් ඉතින් බලාගෙන හිටියා. එක්ක ලොරියක් එක්ක බස් එකක් හරි ආවොත් අපිට ය아가න්න පුළුවන් එහා පැත්තේ. බයික් එකේ අයියයි නංගී නම් ශනික ගියා. දැන් අපිට ය아가න්න විදියක් තමයි නැත්තේ. එයා අපිව දැකලා නතර වුණා අපි එයාව දැකලා නතර වුණා. අපි බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා. මම ටිකක් එයා ඉස්සරහට එන නිසා පිටිපස්සට ගත්තා වාහනේ. වාහනේ ටිකක් ගත්තා පිටිපස්සට බලමුකෝ අපි මොකද වෙන්නේ අපිට ගැලවිලා මෙතනින් යන්න පුළුවන් වෙයිද මේ වෙලාවේ ලොරියක් හරි බස් එකක් හරි ආවනම් තමයි වටින්නේ කියලා කල්පනා කරවත් එකම ඉස්සරහින් පේනවා ලොරියක් එනවා එතන ඉස්සරහත් අලියෙක් ඉන්නවා එතනත් ලොරිය නතර කරලා තමයි තියෙන්නේ බලමුකෝ එයා අපිට යන්න උදව්වක් දෙයිද කියලා මම ආයේ පොඩ්ඩක් ඉස්සරහට ගත්ත ලොරිය එන නිසා මොකටත් හෙඩ්ලයිට් එකකුත් ලොරි අයියට ගැහුවා ඔන්න බලමු අපි ලොරි අයියා අපිට සපෝට් එකක් දෙයිද කියලා යන්න ඔන්න අයියා කැපුවා අලියාගේ ඇඟට ලොරිය අනේ ඔන්න අපිට යන්න chance එකක් අරන් දුන්නා අපි ඉතින් දැන් ඉස්සරහට යනවා ඔය කට්ටියත් මේ මුත්තල යාල පාර මෙහෙම යනවා නම් කතරගම පැත්තට හරි කතරගම පැත්තේ නම් මුත්තල පැත්තට හරි අලියෙක් හිටියොත් අලි හිඟන්න කියලා කෑම දෙන්න යන්න එපා. මොකද ඒ වගේම තව අලි මේ පාරේ ඉන්නවා. මොකද අපිට ඒ කට්ටියව ෂුවර් නෑනේ. ඒ නිසා බොහොම පරිස්සමෙන් යන්න ඕන ගමනක් තමයි මේ යාල මුත්තල පාර කියන්නේ. බොහොම පරිස්සමෙන් යන්න ඕන ගමනක් හැම තැනම අලි ඉන්නවා ඊට අතර වේගෙන් යන්න එපා පරිස්සමෙන් යන්න යන කට්ටිය මුසරණයි